හෙලෝ මම ශෂි. මමා ක්‍රොෂේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඩබල් ක්‍රොෂේ ගෙතුම ගැන. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා දෙපට පිරවිල්ල කියලා. වැඩි කතා නැතුව එහෙනම් අද අපි යමු අපේ පාඩමට. ඔන්න ළමයි අපි අද ඉගෙන ගන්න යන්නේ ඩබල් ක්‍රොෂේ එක. නැත්නම් දෙපට පිරවුම. කලින් වගේම ස්ලිප් knot එකකින් තමයි මේ ගෙතුමත් ආරම්භ වෙන්නේ. මෙන්න මේ වගේ ස්ලිප් knot එකක් දාගෙන ගෙතුම් කටුව ඇතුල් කරලා චේන් 7ක් ගොතා ගන්න ඕනේ. මේ විදිහට චේන් 7ක් ගොතා ගන්න ඕනේ. ඒ චේන් 7 ගොතලා ඉවර වෙලා ඒ චේන් 7ට අමතරව 1යි 2යි 3යි කියලා උස වැඩි කරගන්න චේන් 3ක් ගොතන්න ඕනේ. දැන් මේ චේන් 3 අත්හැරලා 4 වෙනි චේන් එකට චේන් 3 ස්කිප් කරලා 4 වෙනි චේන් එකට කටුව මෙන්න මේ වගේ එකපාරක් නූල වටේ කටුව පටලවලා ගන්නවා. පටලවලා අරගෙන චේන් 3ක් ස්කිප් කරලා 4 වෙනි චේන් එකට මෙන්න මේ විදිහට කටුව දාලා ලූප් එකක් ඇදලා ගන්නවා. දැන් කටුවේ තියෙනවා ලූප් 3ක්. බලන්න මේක කරන විදිහ හොඳට. දැන් පළවෙනි ලූප් දෙක ඇතුලෙන් මෙන්න මේ විදිහට නූල පටලවලා ගන්නවා. පළවෙනි ලූප් දෙක අස්සෙන් විතරයි. දැන් කටුවේ තවත් ලූප් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ලූප් දෙකත් මෙන්න මේ විදිහට නූල පටලවලා ගන්නවා. මෙන්න මේකට තමයි කියන්නේ ඩබල් ක්‍රොෂේ එක කියලා. මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඔන්න ආයෙත් පාරක් අපි ඒක කොහොමද වෙන්නේ කියලා කරලා බලමු. මෙන්න මේ විදිහට ගෙතුම් කටුව වටේ නූල එකපාරක් පටලවනවා. ඊගාවට හෝල් එක ඇතුළට V ස්ටිච් එක ඇතුලෙන් මෙන්න මේ විදිහට දානවා. දාලා නූල උඩට ඇදලා ගන්නවා. ඊට පස්සේ දෙකකින් ඔන්න ඔය විදිහට පාස් කරනවා. තව දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ලූප් එක ඇතුළෙනුත් ඔන්න ඔය විදිහට පාස් කරනවා. මං හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. මේ විදිහට චේන් 7ම ඉවර වෙනකන් දිගටම ගොතාගෙන යන්න ඕනේ. මේ ඩබල් ක්‍රොෂේ එක භාවිතා කරලා තමයි ගෙතුම් කලාවේ ගොඩාක් නිර්මාණ කරලා තියෙන්නේ. ඉතින් ලේසියෙන්ම කරන්න පුළුවන් නිර්මාණයක් තමයි ඩබල් ක්‍රොෂේ එක භාවිතා කරලා බේබි හැට් එක කියන්නේ. බේබි හැට් එක ගොතන්න ගොඩාක් වෙලාවට මේ ඩබල් ක්‍රොෂේ එක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි රවුමට තමයි හැට් එකක් ගොතන්නේ. රවුමට නැතුව ගොතන අවස්ථාවක් තියෙනවා. හැබැයි ගොඩාක් දුරට බේසික් එක වෙන්නේ රවුමක් ගොතලා ඒ රවුමට තමයි ගොතාගෙන යන්නේ මෙන්න මේ වගේ ඩබල් ක්‍රොෂේ. ඉතින් ඔයාලට මේවා ඉගෙන ගන්න එක ගොඩාක්ම වැදගත් කියලා මම හිතනවා. දැන් බලන්න අපි අන්තිම ලූප් එකටත් ඇවිල්ලා තියෙන්නේ. අන්තිම චේන් එකට කලින් චේන් එකට තමයි දැන් මම මේ විදිහට ඩබල් ක්‍රොෂේ එක කරගන්නේ. හරි. අන්න දැන් අන්තිම චේන් එක තියෙනවා. ඔන්න අන්තිම චේන් එකටත් අපි ඩබල් ක්‍රොෂේ එක දාගන්නවා මෙන්න මේ වගේ. බලන්න. මෙතනදී මේ වගේ ඩබල් ක්‍රොෂේ එක දිගටම ගොතාගෙන ඉවර වුණාට පස්සේ උස වැඩි කරගන්න දාන්න ඕනේ චේන් 3ක්. ඒ චේන් 3 අනිවාර්යයෙන්ම දාන්න ඕනේ ඩබල් ක්‍රොෂේ එක ගොතලා ඉවර වුණාට පස්සේ. දැන් චේන් 3ක් දාන්න ඕනේ උස වැඩි කරගන්න. 1යි 2යි 3. දැන් අපි ගොතපු ගෙතුම අනිත් පැත්ත හරවනවා මෙන්න මේ විදිහට. දැන් සාමාන්‍ය විදිහටම ඩබල් ක්‍රොෂේ එක ගානේ චේන් එකකට ඩබල් ක්‍රොෂේ එක ගානේ ඩබල් ක්‍රොෂේ 7ක් ඉස්සරහට දාගෙන යන්න ඕනේ.
ඔයාලට තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට දිගටම චේන් 7 ඉවර වෙනකම්ම ඩබල් ක්‍රොෂේ එකකට එක ගානේ දාගෙන යන්න. කටුව පැටලුවා. චේන් එක ඇතුලෙන් දැම්මා. ලූප් 3ක් තියෙනවා කටුවේ. ලූප් 2කින් පාස් කරා. ඉතුරු දෙකිනුත් පාස් කරා. half double crochet එකේදී අපි කරේ ලූප් 3ෙම පාස් කරන එකනේ. ඩබල් ක්‍රොෂේ එකේදී අපි කරන්නේ ලූප් 2 කඩලා යවන්න ඕනේ. 2 තමයි පාස් කරලා යවන්නේ. ඒක හොඳට මතක තියාගන්න. නැත්නම් ගොතාගෙන යනකොට පැටලෙන්න පුළුවන්. පුළුවන් තරම් මේ විදිහට දිගට උඩට ගොතලා ප්‍රැක්ටිස් වෙන්න. ප්‍රැක්ටිස් වෙන එක තමයි වැදගත්ම දේ. ඔන්න දැන් අපි අන්තිම එකටත් ආවා. ඔන්න අපි දැන් අන්තිම ස්ටිච් එකටත් ආවා. ඔන්න කටුව ඇතුළු කරනවා. මේ විදිහට උඩට ලූප් එකක් ඇදලා ගන්නවා. කටුවේ ලූප් 3ක් තියෙනවා. 2කින් පාස් කරනවා. ඔන්න කටුවේ තවත් ලූප් 2ක් තියෙනවා. ඉතුරු දෙකිනුත් පාස් කරලා ගන්නවා. ඔන්න අපි ඩබල් ක්‍රොෂේ එක ගොතලා ඉවරයි. ඔන්න අපි අද පාඩමෙන් කතා කරේ ඩබල් ක්‍රොෂේ එක ගැන. ඉතින් මේ ඩබල් ක්‍රොෂේ එක ගොතාගෙන යද්දී ඔයාලට මොකක් හරි නොතේරෙන තැනක් ආවොත් මට කමෙන්ට් එකක් දාන්න මං රිප්ලයි කරන්නම්. ඒ වගේම අද වීඩියෝ එකත් එක්ක රැඳී හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්නත්, කමෙන්ට් කරන්නත්, යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි මගේ channel එක මමා ක්‍රොෂේ YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. මම දාන වීඩියෝ එසනින්ම ඔයාලට බලා ගන්න පුළුවන් එතකොට. එහෙනම් ඉතින් අදට මගේ channel එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අදට මං ගිහින් එන්නම්. තවත් දවසක අපි හමු වෙමු. තව දෙයක් කියන්න අමතක වුණා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට ට්‍රිපල් ක්‍රොෂේ එක එහෙම නැත්නම් සිංහලෙන් අපි හඳුන්වනවා තුම්පට පිරවිල්ල කියලා. ට්‍රිපල් ක්‍රොෂේ එක කොහොමද කරන්න කියලා මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එනවා. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක රැඳී ඉන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මගේ channel එකත් එක්ක රැඳී හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් මං ගිහින් එන්නම්. බයි බයි.